ඉතින් හැමෝටම ආයුබෝවන්. ඉතින් කලින් වීඩියෝ එකකින් මම කිව්වා විටමින් A බහුලවම ඇති සත්ව ආහාර ගැන. ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ විටමින් A බහුලවම තියෙන ශාක ආහාර. ඉතින් මේ ශාක ආහාර කියන්නේ ස්වභාවිකවම පරිභෝජනයට ගන්න පුළුවන් ආහාර ගැන. ශාක ආහාර වලින් ප්‍රධානතම විටමින් A බහුල ආහාරය තමයි කැරට්. කැරට්, ගෝවා, බතල, ගස්ලබු, බීට්රූට්, රතු ලූණු, තක්කාලි, නිමිතියා, මුකුණු වෙන්න, ගොටුකොළ, වට්ටක්කා, බෙල් පෙපර්, කෙසෙල්, අඹ, රතුලුණු සහ කොළ පැහැති පලා වර්ග විටමින් A බහුලවම තියෙන ස්වභාවික ආහාර විදියට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිනකට වැඩින පුද්ගලයෙකුට අවශ්‍ය වෙන්නේ විටමින් A ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම් 700ත් මයික්‍රෝග්‍රෑම් 900ත් අතර. ඉතින් මේ ප්‍රමාණය ඉතාමත් කුඩා ප්‍රමාණයක්. අප මාංශල ආහාරයට ගන්නවට වඩා අපේ ස්වභාවික ආහාර පරිභෝජනය ගැනීමෙන් අපට දිනකට අවශ්‍ය විටමින් A ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.